අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ඩයලොග් සිම් පාවිච්චි කරන ඔයාලට වැදගත් වෙන නිවුස් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා වෙනවා ඩයලොග් සිම් පාවිච්චි කරන ඔයාලා හැමෝටම ලේසියෙන්ම පහසුවෙන්ම data මුදලක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න මේක කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ dial pad එක නැත්නම් call pad එක මෙන්න මේ විදිහට open කරගන්න එක. ඉතින් මෙන්න මෙතන ඔයා #678යි# dial කරන්න ඕන. #678යි# dial කරලා ඔයාගේ dialog sim එකෙන් මෙන්න මේකට call එකක් ගන්න ඕන. call එක අතර පස්සේ මේ විදිහට process වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මෙන්න මේ process එකෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙන්න මෙතන ඔයා අංක 3 තමයි දෙන්න ඕන. මෙන්න මේ විදිහට number 3 දීලා ඔයාට පුළුවන් මේක send කරගන්න. send කරගත්තට පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන ගොඩක් ලොකු packages වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මෙතන අපි තුන්වෙනියට තියෙන data plan කියන එක තමයි තෝරගන්න ඕන. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට අංක 3 දීලා ඔයාට පුළුවන් මේක send කරගන්න. ඉතින් මේ විදිහට send කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන තියෙනවා අපිට එක එක package ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් ඕන එකක් ඔයාට ඇක්ටිව් කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි අද කතා කරන පැකේජ් එක මෙතන නැති නිසා මං ආයි 92 ක්ලික් කරනවා. මොකද ඒක next කියන page එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා 92 ක්ලික් කරලා මම මෙන්න මේ විදිහට යනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් තව පැකේජ් ටික. ඉතින් මේ විදිහේ පැකේජ් ගණනාවක් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. අපි අද කතා වෙන පැකේජ් එක තියෙන්නේ number 10 වල. ඒ කියන්නේ අංක 10. ඉතින් මම මේ විදිහට ඒක නිසා number 10 දීලා මේක send කරගන්න. ඉතින් send කරගත්තට පස්සේ අපිට එනවා අපිට අදාළ වෙන පැකේජ් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 10GB anytime data හම්බ වෙනවා කියලා අපිට සඳහනක් තියෙනවා සහ ඒක දවස් 30ක්ම valid වෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට GB 10ක data ප්‍රමාණයක් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා ඔයාගේ dialog sim එකට. ඉතින් මේක දින 30ක් ඔයාට වැලිඩ් වෙනවා. ඒ කියන්නේ දින 30ක් මාසයක් ඔයාට පාවිච්චි කර ගැනීමේ අවස්ථාව තියෙනවා. මේක කිසිම ලිමිට් එකක් නැහැ. ලිමිටඩ් ඇප් නැහැ. ඕනෑම ඇප් එකකට ඕනෑම වෙබ් එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක anytime data ඕනෑම වෙලාවක පාවිච්චි කිරීමේ අවස්ථාව තියෙනවා. ඒක නිසා ඉතින් මම හිතනවා මෙන්න මේ වගේ පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න එක ඔයා data card එකක් දානවට වඩා ලොකු වාසියක් වේවි ඔයාට. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මං හිතනවා මේ වීඩියෝ එක බලපු හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. හරි එහෙනම් වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් ඒ මතක් කිරීම එක ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.